අයුබෝවන් ළමයි. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවද කට්ටියම? මම හිතනවා ICT එක ගෙවන ජීවිතේ සුන්දරද කියලා. So මම අද හිතුවා ඔයගලන්ට අරගෙන එන්න කියලා grade 11 වල lesson number 2 කට්ටියකට තේරුම් ගන්න අමාරු කට්ටියක් හිතලම පේපරේ අමතක කරන පාඩමක් තමයි පුතේ system development life cycle කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයගලගේ grade 11 වල lesson number 2 එක. මේක මේ ඔයගොල්ලෝ හිතන තරම් අමාරු පාඩමක් නෙමෙයි. මේකේ concept එක ඔයගලන්ගේ ඔළුවේ නැති හින්දායි පේපරේදී ප්‍රශ්න අහද්දී ඔයගලන්ට උත්තර දෙන්න බැරුව මෙන්න මේ ප්‍රශ්නය අතාරින්නේ. ඉතින් නවෝත්ස අද කියලා දෙන්නම් concept basis මුල ඉඳලා සරලවම අන්තිම වෙනකන් කොහොමද මේ පාඩම ඔයගොල්ලෝ ඔළුවට දාගන්න ඕනේ කියලා. මේක concept basis යන වැඩක්. definitions තියෙනවා ඇත්ත, concepts තියෙනවා ඇත්ත, ඊට අමතරව අමාරු වචනක් තියෙනවා ඒකත් ඇත්ත. මේ තුන concept එක විදිය concept එක ඔළුවේ තියෙනවා නම් ඔයාට ඔයාගේ idea එකෙන් express කරන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්ම දේ තමයි පුතේ ඔයා ඔළුවේ තියාගන්න ඕනේ මෙන්න මේ අර කිව්ව අමාරු වචන ටික. ඉතින් මුල ඉඳලා සරලවම කොලයක් ගන්න, පෑනක් ගන්න, හොඳින් අහගෙන ඉන්න. අපි මේ වැඩේ ගොඩ දාමු. ඉතින් පුතේ මුලින්ම මේ පාඩමේ ඔයගොල්ලෝ දැනගන්න ඕන එකක් තමයි මොකක්ද මේ සිස්ටම් එකක් කියන්නේ කියලා. වචන නම් අහලා ඇති. ඒත් ඔයගොල්ලෝ හරියටම මේකේ තේරුම දන්නවද? What is a system? සිස්ටම්. මොකක්ද මේ සිස්ටම් එකක් කියන්නේ? ඇයි අපිට මේ සිස්ටම් එකක් ඕනේ? Any ideas අපිට කමෙන්ට්ස් එවන්න බලන්න. හරි. පුතේ සිස්ටම් එකක් කියන්නේ basically collection of components මොන හරි components ටිකක් අපි එකට එකතු කරනවා මොකටද? to do a specific task. මෙන්න මෙච්චරයි. ඒ කියන්නේ පුතේ ඔයගලන්ට යම්කිසි වැඩක් කරව ගන්න ඕනේ. අර මතක දන්නේ අරගලේ කාලේ ඉල්ලුවා සිස්ටම් චේන්ජ් එකක් කියලා. ඒ කියන්නේ යම්කිසි process එකක් හරියට වෙන්න ඕනේ. ඒ process එක වෙන්න අවශ්‍ය සාධක ටිකක් තියෙනවා. ඉතින් මේ සාධක ටික ඔක්කොම එකට එකතු කරලා අපිට අවශ්‍ය වැඩේ හරියට කරගන්න එක තමයි අපි කියන්නේ සිස්ටම් එකක් කියලා. මොකක්ද? collection of components together to do a specific task. හරි. අපි උදාහරණයක් ගමු පුතේ. දැන් මේ system wise මම කිව්වා collection of components together to do a specific task. ICT එක බලද්දි ඕගොල්ලන්ට ICT වල තියෙන සිස්ටම් එකක් මොනවාද? කම්පියුටර් සිස්ටම් 6 7 8 9 10 ඉඳන් ඉගෙන ගන්න එක තමයි මේ කම්පියුටර් සිස්ටම් එකක් කියලා කියන්නේ. computer system. So පුතේ computer system එකක් හැදෙන්න අවශ්‍ය components මොනවාද? Yes, we want input, then input කරන ඒවා ටික මොකද වෙන්න ඕනේ? process වෙන්න ඕනේ. process වෙන ටික මොකද වෙන්න ඕනේ? output වෙන්න ඕනේ. අපිට මොන හරි දේවල් ටිකක් අපේ කම්පියුටර් සිස්ටම් එකට ඉන්පුට් වෙන්න ඕනේ. ඒ ඉන්පුට් වෙන ටික process වෙන්න ඕනේ. එතකොට ඒ process වෙන ටික output වෙන්න ඕනේ. මෙන්න මේක තමයි සිස්ටම් එකක් කියන්නේ. එතකොට පුතේ ඉන්පුට් අපි කරනවා
කම්පියුටර් සිස්ටම් එකක නම් කීබෝඩ් එකෙනුයි මවුස් එකෙනුයි හරි නේද? අපි ඉන්පුට් කරනවා කීබෝඩ් එකෙනුයි මවුස් එකෙනුයි. ප්‍රොසෙස් එක වෙන්නේ CPU එකේ. ප්‍රොසෙස් එක වෙන්නේ CPU එකේ. අවුට්පුට් කරනවා අපි මොනිටර් එකේ. අන්න ඔය කම්පෝනන්ට්ස් ටික නේද මේ කම්පියුටර් සිස්ටම් එකේ තියෙන්නේ. හරි නේද වැඩි? ඇයි අපි කම්පියුටර් එකක් යූස් කරන්නේ? එක්ක වර්ඩ් ડોකියුමන්ට් එකක් ටයිප් කරන්න, නැත්නම් ඉන්ටර්නෙට් සර්ච් කරන්න, ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න. මොන හරි අපේ රික්වයර්මන්ට් එකනේ එක්ක එක්සෙල් ෂීට් එකක් ටයිප් කරන්න, ඩේටාබේස් එකක් හදාගන්න. එතකොට අපිට ස්පෙસિෆික් ටාස්ක් එකක් තියෙනවා. එතකොට කම්පියුටර් සිස්ටම් එකක් හැදෙන්න මොකද වෙන්න ඕනේ? මෙන්න මේ කතා කරපු කම්පෝනන්ට්ස් ටික ඔක්කොම එකට තියෙන්න ඕනේ. දැන් ඔයාලට කීබෝඩ් එකයි මවුස් එකයි විතරක් තියලා ගේමක් ගහන්න පුළුවන්ද? බෑනේ. මොනිටර් එකයි CPU එකයි තිබ්බ කියලා ගේමක් ගහන්න පුළුවන්ද? බෑනේ. මේ ඔක්කොම තියෙන්න ඕනේ. එතකොට සිස්ටම් එකක් කියන්නේ මොකක්ද ආයි කියමු? collection of components together to do a specific task. ලකිරිනේ. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ දන්නවා පුතේ මොකක්ද මේ සිස්ටම් එකක් කියන්නේ කියලා. දැන් අපි බලමු අපිට තියෙන සිස්ටම් එකක් ICT වලට වැදගත් වෙන තවත් සිස්ටම් එකක් කොහොමද කැටගරයිස් වෙන්නේ කියලා. ඒ සිස්ටම් එක තමයි පුතේ information system. information system. මොකක්ද මේ information system කියන්නේ? information system එකක් කියලා කියන්නේ a system that converts data into information. A system that converts data into information is called as data convert කරනවා අපි information වලට data convert කරනවා අපි information වලට is a information system. data නිකම්ම convert කරන්න පුළුවන්ද පුතේ අපිට information වලට? එහෙම කරන්න බෑ. අපිට අනිවාර්යෙන් process වෙන්න ඕනේ. මොකද data කියන්නේ හැම වෙලේම grade 10 lesson 1 මම කියන්නේ ඒකයි. හැම පාඩමක්ම එකට connect වෙන තැනක් එනවාමයි පුතේ ICT වල. එක පාඩමක්වත් අතහැරලා ගොඩ යන්න බෑ. අවශ්‍ය මේන් පාඩම් තියෙනවා. ඒක වෙනම කතාවක්. එහෙමයි කියලා අවශ්‍ය නැහැ. මේ පාඩම මම කරන්නේ නැහැ කියලා ඔයගලන්ට අත්හරින්න කියලා පාඩමක් නැහැ පුතේ. O level ICT දරුවෙක් විදිහට. තේරුණාද? පුතේ මේ data කියන්නේ raw fact එකක්. මේ raw fact එක process කරලා ඒක detail වශයෙන් ගන්න එකක් තමයි information කියන්නේ. මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. මේ දවස්වල රස්නේනේ මචංනේ. මේ දවස්වල රස්නේ. අපි නිකන් කියනවා මේ දවස්වල රස්නේ කියලා. ඒක raw fact එකක් පුතේ. ඒ කියන්නේ අපිට කිසිම value එකක් නැහැ. උදාහරණයක් නැහැ. අපි නිකන් කියනවා කට වචනට මේ දවස්වල රස්නේනේ මචං කියලා. එහෙම ඒ කියන්නේ අනිවාර්යෙන් ඒක data එකක්. raw fact එකක්. එහෙම කිව්වම ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ Google weather එකට ගිහිල්ලා හරි Apple weather එකට ගිහිල්ලා හරි හොයාගන්න information එක මේ දවස්වල කොච්චර රස්නේද කියලා 29 degree Celsius ද 30 degree Celsius ද අන්න ඒක detailed information එකක්. තේරුණාද? හරි information system එකක් කියන්නේ පුතේ එතකොට converting data into information. හරිනේ? හරි. information system එකක වර්ග දෙකක් තියෙනවා පුතේ අපි දැනගන්න ඕන. information system එකක වර්ග දෙකක් තියෙනවා අපි දැනගන්න ඕන. පළවෙනි එක පුතේ manual system. මේවට definition ඕගොල්ලෝ හදා ගන්න ඕනේ. වා පාඩම් කරන්න යන්න එපා. මම මේ කියලා දෙන්නම් simple දේ
ඔයා ඔළුවෙන් හදාගන්න manual system එකක් තියෙනවා computer based system එකක් තියෙනවා information systems ගැන කතා කරන්නේ manual system එකක් කියන්නේ පුතේ ලංකාවේ මීට අවුරුදු 2-3කට කලින් ඒ කියන්නේ කොවිඩ් එන්න කලින් ලංකාවේ වැඩ වෙච්ච විදිය ජෙන් C එකේ කොල්ලෝ විදියට එක්ස්පීරියන්ස් කරලා ඇති කොල්ලෝ කෙල්ලෝ සෙට් එක මගේ මතකද දන්නේ නැහැ ඉස්සර පුතේ හොස්පිටල් එකකට ගියොත් ලංකාවේ අද වගේ ඔයගොල්ලන්ගේ කාඩ් ටැග් එක ඩිජිටලයිස් කරලා තිබ්බේ නැහැ කම්පියුටර්ස් යූස් උනේ නැහැ පොඩි තුන්ඩුවක් දෙනවා නම වයස ස්ත්‍රී පුරුෂ භාවය දාලා චුටි තුන්ඩුවක් දෙනවා කොළ කැල්ලක් දෙනවා ඒක තමයි ඔයගොල්ලන්ගේ ටෝකන් එක ඒ ටෝකන් එක අරන් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ෆයිල් සිස්ටම් එකේ මැනුවලි ෆයිල් එක හොයලා ඒක අරගෙන ඊට පස්සේ තමයි ඕගොල්ලන්ට ડોක්ටර් ගාවට ගිහිල්ලා බෙහෙත් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට හැමදේම වෙන්නේ අතින් ලියලා කොළ යූස් කරලා මැනුවලි. එහෙම මැනුවලි වෙන සිස්ටම් එකකට පර්සන්ස්ලා ඉන්ටර්ෆියර් මිනිස්සු මැනුවලි කරන සිස්ටම් එකක්. A system which all process is done manually. ඔයා තුන්ව දුන්නාම නර්ස් මැනුවලි ගිහිල්ලා කාඩ් එක හොයනවා ඇටෙන්ඩන්ට් මැනුවලි ගිහිල්ලා කාඩ් එක හොයනවා a system that all processes are done manually is known as a manual system එහෙනම් දැන් අනිත් එක දැන් වෙද්දි දන්නවා computer based system එකක් කියන්නේ පුතේ computer එකේ ගහනවා ඇටෙන්ඩන්ට් වගේ නම ඔන්න ඔයාගේ ඉතිහාසයේ ෆයිල් රෙකෝඩ්ස් ටික ඔක්කොම එනවා computer එකේ මේ ළමයා කකුල කඩාගෙන තියෙනවා මේ ළමයාට කැස්ස හැදිලා තියෙනවා මේ ළමයාට උණ හැදිලා තියෙනවා ඒ රෙකෝඩ්ස් ටික ඔක්කොම එනවා කම්පියුටර් එකේ ඔටෝමැටිකලි ඔයාගේ ඩේටාබේස් එකක් through ඔයාගේ ඩීටේල්ස් ටික ඔක්කොම බෙදෙනවා කම්පියුටර් එකට එතකොට දැන් ඔයාට දෙන්නේ ඩිජිටල් ටෝකන් එකක් නම්බර් එකක් දෙනවා ඒ නම්බර් එක අරන් ඔයා ડોක්ටර් ගාවට ගියාම ඔයාගේ නම ගම අනං මනං විස්තර ටික කිව්වම ડોක්ටර්ටත් පෙන්නනවා අන්නේ ටිකම එතකොට ડોක්ටර් අහනවා අද මොකටද ආවේ අද ලෙඩේ අහලා අද ලෙඩේට බෙහෙත් නම් කරද්දි ડોක්ටර්ටත් පුළුවන් ඒ කම්පියුටර් සිස්ටම් එකටම දිනේ දාලා අද මේ ළමයා මෙන්න මේකට ආවා මම මෙන්න බෙහෙත් ටික දුන්නා කියලා ඇතුළත් කරන්න. ඒතකොට process එක වෙන්නේ පුතේ computer එකක් through. If the process is done through a computer we call it computer based system. Fitne if the process is done හැම වෙලේම මෙන්න මේක පුතේ මේක තමයි main එක information system එක if the process is done manually it's a manual system if the process is done through a computer it's a computer based system තව චූටි දෙයක් දැනගන්න ඕනේ පුතේ දැන් ඔයගොල්ලෝ දන්නවා what is a computer based system what is a manual system කියලා අපි බලමු මේ දෙකේ versus comparison එකක් දාලා මේකෙන් මොකක්ද හොඳ කියලා අපිට ඇඟට ಗುಣ මොකක්ද කියලා අපි බලමු. අපි මැනුවලි දෙයක් ලියනවා නම් මිනිස්සුන්ටනේ පුතේ වරදින්නේ නේ. අපි මැනුවලි රෙකෝඩ් එකක් ලියනවා නම් අපිට මොන හරි වරදින්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට උනත් ලියද්දි ස්පෙලිංස් හරි වරදිනවනේ. ඒ වගේ අපි මැනුවලි දෙයක් කරනවා නම් පුතේ අපිට වරදින්න chance එකක් තියෙනවා. possible error හැබැයි පුතේ කම්පියුටර් එකක් එක්ක වැඩ කරද්දි වරදින්න chance එකක් තියෙනවා. අපි උදාහරණයකට ගමු ඔයා word document එකක් type කරනවා කියලා. ඔයාගේ spelling එකක් වැරදුනත් underline වෙලා පෙන්නනවා නේද රතු පාටින් මේක වැරදි කියලා. ඒ වගේ තමයි database එකකට ඔයා same number එක add කරා. ඒ කියන්නේ primary key එකට primary key field එකට ඔයා එකම number එක add කරා. පෙන්නනවා නේද duplicate record එකක් වෙන්නේ කියලා. එතකොට error එක අඩුයි. error නෑ කියන්න බෑ. error වෙනවා අඩුයි.
කම්පියුටර් එකෙන් වැරදි වෙන්නේ 90%කටත් වඩා අඩුයි. 10% එකක් විතරයි තියෙන කම්පියුටර් එකකින් වැරදෙන්නේ. එතකොට මේක මිනිමල් එරර්. හරිනේ? අපිට always මිනිස්සෙක් ලව්වා පැය 24ම වැඩේ කරගන්න පුළුවන්ද? බැහැ. මිනිසුන්ට මහන්සි වෙනවා, කන්න ඕන වෙනවා, රෙස් කරන්න ඕන වෙනවා, පොඩි කයියක් දානවා. එහෙමනේ. එතකොට මැනුවල් ප්‍රොසෙස් එක කරද්දී අපේ efficiency එක අපි ඒකට කියනවා efficiency කියලා. maximum output through a minimum of time කියන එකට තමයි මේ efficiency කියන්නේ. එතකොට efficiency එක අපේ අඩු වෙනවා අපි manual system එකක් කරනවා නම්. එතකොට automatic එහෙම නැත්නම් computer system එක කරනොත් අපිට computer එකට කණ්ඩ දෙන්න ඕනද? computer එකට කියනවාද අපිට මචං මට දැන් මහන්සි මචං මට break එකක් ඕනි කියලා computer එක කියනවාද? නැහැ. එතකොට පුතේ අපිට ඒක high efficiency ඒක අපේ high efficiency එකක්. තේරුණාද? හරි. දැන් data store කරද්දි පුතේ අපිට space එකක් ඕන වෙනවනේ. ඉස්පිරිතාලෙක නම් ඉස්පිරිතාලෙම ගන්න අපි හැමෝටම මේක close හින්දා අපි කෙනෙක් හරි එකපාරක් හරි ලෙඩ වෙලා තියෙනවනේ. ඉස්පිරිතාලේ ගියේ නැති කෙනෙක් මං හිතන්නේ නැහැ නැතුව ඇති කියලා. ඉපදුනේම ඉස්පිරිතාලේ පුතේ. ඒ record save කරද්දි පුතේ manually කරන්න ගියොත් වැඩේ records ලියලා කබඩ් වල දාලා සේව් කරන්න වෙන්නේ. අපි හිතමු ලංකාවේ ජනගහනය මිලියන 22යි කියලා. ඒ මිලියන 22කට ෆයිල් හදලා කබඩ් වල දානවා කියන්නේ ඔයා හිතන්න කොච්චර ඉඩක් යනවද කියලා data store කරන්න. එතකොට manual system එකේදී storage space එක වැඩි. high storage space. මොකද පුතේ ෆයිල් එකක් ගත්තොත් at least මේ මගේ CR පොතක් මෙන්න මේ වගේ ෆයිල් මිලියන 22ක් කියන්නේ වෙන එකිනෙක කෙනාට ගහනවා කියන්නේ රෙකෝඩ්ස් එක. high storage space. හැබැයි අපිට කම්පියුටර් එකේ ඔය වැඩේ කරනවා නම් පුතේ වැඩි ඉඩයක් නැහැනේ. අපි එක කම්පියුටර් එකේ ටෙරාබයිට් එකක් hard disk එකක් SSD එකක් දාලා මෙන්න මේ ඔක්කොම ටික අපිට එක තැනක එක චූටි කම්පියුටරයක් ඇතුලේ සේව් කරන්න පුළුවන් නම් වැඩේ ලේසි නේද? බොරුවට රූම් ගණන් පුරවගෙන කබඩ් පුරවගෙන නටන්න දෙයක් නැහැනේ. ඒක හින්දා low storage space එකක් අපිට use වෙනවා computer based system එකක. clearද? තේරුණාද? හරි. අන්තිම point එක. අර වගේ අපි හිතමු room එකක්ම allocate කරනවා files ටික දාලා save කරන්න. ඔකේ security එක ගැන ඔයාලට විශ්වාසවන්ත වෙන්න පුළුවන්. ගින්නක් ඇති වුණොත් සෙත්ත පෝච්චිනේ. ගින්නක් ඇති වුණොත් මුළු files වලම data යනවා. මේ ළඟදී ආවා දිට්ටුවා එක. එතකොට දැක්කද දන්නේ නැහැ. ඉස්පිරිතාලයක් යට වුණා මේ දිට්ටුවා එක හින්දා. එතකොට ඒගොල්ලන්ගේ තිබ්බ machines ඒවා මේ ඒගොල්ලන්ට බේර ගන්න පුළුවන් වුණාට ඒගොල්ලන්ට බැරි වුණා පුතේ අර patient records ටික බේර ගන්න. මොකද ඒගොල්ලෝ තාම use කරලා හිටියේ ගම්බද ඉස්පිරිතාලය. ඒගොල්ලෝ use කර හිටියේ manual system එකක්. ඉතින් ඒගොල්ලන්ට බැරි වුණා අර patient records ටික බේර ගන්න. එහෙම නැත්නම් ඒ වගේ room එකක තියෙනවා නම් ඉබ්බෙක් දාලා තියෙනවා නම් හොරෙක්ට වුණත් ඇවිල්ලා අපි හිතමු වාගේ හතුරට ඕනේ වාගේ records ටික ගන්න කියලා. ඇවිල්ලා අර room එක කැඩුවා ලස්සනට හොරෙක් පැන්නා වගේ record ටික ගත්තා. අන්න ඒ වගේ security risk එකක් තියෙනවා. හැම වෙලේම manual system එකක් secure නැහැ. possible security risk එකක් තියෙනවා ඔයා manual system එකක යනවා නම්. හැබැයි ඔයා computer based system එකක යනවා නම් ඔයාට security risk එකක් නැහැ කියලා මම කියන්නේ. තියෙනවා. හැබැයි අපිට antivirus software එකක් දාලා firewall එකක් දාලා ඔයාගේ security එක වැඩි කරගන්න පුළුවන්. 24/7 මේක දිහා බලන් ඉන්න දෙයක් නැහැ. ඔයා වෙනුවෙන් ඔයාගේ antivirus software එක, ඔයාගේ firewall එක වැඩ කරනවා ඔයාගේ security එක වෙනුවෙන්. එතකොට කවදාකවත් ගම් වතුරක් ආවත් කිසිම දෙයක් වුණත් අපි මේක බෑකප් කරගන්න පුළුවන් හින්දා අපේ data එහෙම නැත්නම් records එහෙම නැත්නම් information නැති වෙන්නේ නැහැ පුතේ. ඒක හින්දා
low security risk. Low security risk. හරි. මගේ පුතාලට වැඩේ තේරුණාද? ප්‍රශ්න තියෙනවද? වැඩේ කොට දා ගන්න පුළුවන් නේද? manual system එකක් කියන්නේ processes done manually, computer based කියන්නේ processes done through a computer. ඒකට අපිට ගොඩක් වාසි තියෙන්නේ කොහෙද පුතේ? computer based system එක. එහෙනම් versus comparison එක හරිද නේද? මේක පොඩ්ඩක් ලියාගමු පුතේ. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. part 2 එකේ question 1 එකට අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. ඊට අමතරව අනිවාර්යෙන් බොහෝ වෙලාවට 75ක් O level papers වල main ප්‍රශ්නයක් විදියට ප්‍රධාන ප්‍රශ්නයක් විදියට එන ප්‍රශ්නයක් තමයි පුතේ මේ system development life cycle එකේ පාඩමෙන් මොන හරි කොටසක් අහනවා. ඉතින් පොඩක් ඔළුවට දාගමු. අපි දැන් බලමු පුතේ. අපි දැන් system එකක් ගැන කතා කරා. ඔයගොල්ලෝ දන්නවා මොකක්ද system එකක් කියන්නේ කියලා. ඔයගොල්ලෝ 6 වසරේ ඉඳන් කතා කරපු computer system එක පොඩ්ඩක් මතක් කරගත්තා. ඊට පස්සේ අපිට ICT වලට වැදගත් වෙන information system එකක් ගැන කතා කරා. information system එකේ types දෙක කතා කරා. types දෙක classify වෙන්නේ process එක අනුව කියලා කතා කරා. manual system එකේ computer based system එකේ comparison එකක් දැම්මා. දැන් අපි බලමු පුතේ system development life cycle එක ගැන කතා කරමු. අපි මෙහෙම ගමුකෝ. කවුරු හරි කියනවා ඔයගලන්ට වෙබ්සයිට් එකක් හදන්න කියලා. ඔයගලන්ගේ 11 වසරේ 5 වෙනි පාඩම එනවා මේ අපි ඒකට එනවා. කවුරු හරි කියනවා ඔයගලන්ට අපි යම්කිසි මුදලක් දෙන්න අපිට සිස්ටම් එකක් හදලා දීපන්කෝ. අපේ සිස්ටම් එක අවුල්. අපිට අලුත් සිස්ටම් එකක් ඕනේ. මෙන්න මෙහෙම කාට හරි සිස්ටම් එකක් හදනවා නම් කම්පියුටර් බේස්ඩ් වෙන්න පුළුවන්, මැනුවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ දැන් වැඩේ වෙන විදිය වැරදි මචං. මේකේ වංචා දූෂණ වැඩි මචං. අපිට රීචේන්ජ් එකක් ඕනේ. අපිට අලුත් සිස්ටම් එකක් ඕනේ. අපිට සිස්ටම් චේන්ජ් එකක් ඕනේ. අන්න එහෙම කියලා කවුරු හරි අලුතෙන් සිස්ටම් එකක් ඉල්ලනවා නම් ඕගලන්ට පුතේ කෙලින්ම ගිහිල්ලා හරි ඔක්කොම ලයින් වෙන්න. මම මේ කියන කට්ටිය මෙන්න මේ වැඩ ටික කරන්න කියලා ඩිරෙක්ට් අලුත් සිස්ටම් එකක් දාන්න බෑ. ඒකට process එකක් තියෙනවා. step by step යන්න ඕන වැඩ. අපි බලමු මොනවාද ඒ steps ටික කියලා. Step number 1. Identification of requirements. Identification of requirements. ඒ කියන්නේ පුතේ මුලින්ම ඔයා ඒ සිස්ටම් එක අවශ්‍ය පරිසරයේ අවශ්‍ය කට්ටියගේ requirement එක දැනගෙන ඉන්න ඕනේ. මේගොල්ලන්ට මේ සිස්ටම් එක ඕනේ මේගොල්ලන්ගේ වංචා දූෂණ නැති කරගන්නද? මේගොල්ලන්ට මේ සිස්ටම් එක ඕනේ efficiency එක වැඩි කරගන්නද? මේගොල්ලන්ට මේ සිස්ටම් එක ඕනේ accuracy එක වැඩි කරගන්නද? මොන මගුලකටද මේ අලුත් සිස්ටම් එකක් මුන් ඉල්ලන්නේ? Identification of requirements ටික ඔයාට identify කරගන්නම වෙනවා අලුත් සිස්ටම් එකක් හදනවා නම්. Identification of requirements. ඊට පස්සේ පුතේ ඔයා දැන් හොයාගත්තා මේ මුන්ගේ මේ වැඩි ස්ලෝ නේ බං වෙන්නේ. එහෙනම් මේ ස්ලෝ වෙන එක තමයි මුන්ගේ requirement එක. ඒ හොයාගත්ත ප්‍රශ්නෙට ඔයා පිළිතුරක් දෙන්න ඕනේ. ඔයාට නිකන් ඉන්න බෑ. You should give a solution. Designing a solution. Designing a solution. ඔයා උන්ගේ ප්‍රශ්නේ හොයාගත්තා. එහෙනම් ඒ හොයාගත්ත ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කෝ. Designing a solution. ඊට පස්සේ පුතේ computer based නේ පුතේ යන්නේ. අපි මේ system development කියලා website එකක් මේ හදන්න යන්නේ නේ. solution එක හොයාගත්තා නම් ඔයාට මොකද කරන්න ඕනේ? ඔයාගේ lesson number 1 අපි කතා කරේ මොනවාද?
ප්‍රෝග්‍රෑමින්. එතකොට ප්‍රෝග්‍රෑමින් යටතේ සූඩෝ කෝඩ් ලිව්වා, පැස්කල් ප්‍රෝග්‍රෑමින් කරා මතකයි නේද? එතකොට පුතේ ඔයා දැන් සොලියුෂන් එකක් ඩිසයින් කරා. එහෙනම් කම්පියුටර් එකට ගැලපෙන විදිහට ඔක ප්‍රෝග්‍රෑමින් කරපන්. coding the solution. Coding the solution. හරි. coding the solution. දැන් පුතේ ඔයා ප්‍රශ්නේ හොයාගත්තා. ප්‍රශ්නෙට සොලියුෂන් එකක් දැම්මා. ඒ දැම්ම සොලියුෂන් එක ප්‍රෝග්‍රෑම් කළා. එහෙම නැත්නම් කෝඩ් කළා. ඒ කෝඩ් කරපු එක දාලා බලන්න ප්‍රශ්නේ තියෙන තැනට මගේ උත්තරේ වැඩ කරනවද කියලා. අපි නිකන් මැනුවල් සිස්ටම් එක්සැම්පල් එකක් ගත්තොත් මේකේ කට්ටිය කනවා බොනවා තේ බොනවා එක වෙලාවට එක වැඩ පට්ට ස්ලෝ රජයේ ආයතන වගේ. ඉතින් ඔයා දානවා මෙන්න මේ වෙලාවට විතරයි කන්න මගේ ප්‍රශ්නව හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. ඔයා සොලියුෂන් එකක් දානවා හරි. මේ වෙලාවට විතරයි කන්න පුළුවන්, මේ වෙලාවට විතරයි බොන්න පුළුවන්, අනිත් වෙලාවේ වැඩ කතා කරන්න බෑ හැම වෙලේම. මේ වගේ නීති ටිකක් දානවා. අන්න ඔයාගේ ඩිසයිනින් ද සොලියුෂන් පාර්ට් එක. කෝඩින් ද සොලියුෂන් කියන්නේ ඔයාලක print කරලා දෙනවා set එකකගේ අතකට. මම මේ manual system එක කතා කරන්නේ. ඔයාලට තේරෙන්න. හරිද? ඔයාලක print කරලා දෙනවා අතට. අතට දීලා ඔයා බලන්න ඕනේ පුතේ මේක ටෙස්ට් කරලා. පළවෙනි සතිය මේක ටෙස්ට් කරලා බලනවා මුන් මේ කියන විදිහට වැඩේ කරනවද? ඒත් මේ මම හදපු මේ සොලියුෂන් එකෙත් හිල් තියනවද කොහේ හරි? තාම වැරදි වෙන්න chance එකක් තියනවද? අපි ඒකට කියනවා පුතේ testing and debugging කියලා. testing and debugging කියලා ඔන්න ඕකට අපි කියනවා. debug කියන්නේ පුතේ ඔයාගේ සිස්ටම් එකේ වැරදි මොන හරි තියෙනවා නම් අන්නේ වැරදි ටික ඔයා හදනවා. ටෙස්ට් කරා ප්‍රශ්න තිබ්බා debug කරා. testing and debugging දැන් සිස්ටම් එක ෆුල් රන් වැඩ. ස්මූත් එකට රන් වෙනවා. ඔෆිස් එකේ කට්ටියම টොප් බඩු කැලි ටික වගේ වැඩ කරනවා. මිනිස්සු වෙනවා හොඳ කමෙන්ට්ස් එනවා. දැන් පට්ටට වැඩ කරනවා. බ්‍රේක් ගන්නෙ නෑ. එකත් එක කතා කර ඉන්නේ නෑ. සැරෙන් සැරේ කෑම කන්නේ නෑ. කිසි අවුලක් නෑ. දැන් පට්ට. එතකොට පුතේ ඔයාට පුළුවන් සිස්ටම් එක ඩිප්ලොයි කරන්න. හරි. එහෙනම් දැන් මම මගේ වැඩේ කරා. උඹලා මෙන්න මේ සිස්ටම් එකෙන් දිගටම ඵලයන් උඹලාට ජය තමයි කියලා. ඒකට අපි කියනවා deployment of system. Deployment of system. Deployment of system කියලා. කාලයක් දැන් පුතේ සිස්ටම් එක දාලා ටික කාලයක් යද්දී මුන් දැන් ආයේ කම්මැලි වෙනවා. හරිද? උන්ට මොටිවේෂන් එකක් නැති වෙනවා. හරියට නිකන් උඹලට පාඩම් කරන්න ගියාම 11 වසරේ මුලින් පටන් ගත්ත ගැම්ම 10 වසර මුලින් පටන් ගත්ත ගැම්ම අද වෙද්දි නෑ නේද? ගැම්මක් නැති වෙනවා. ඇම්මක් එනවා. ගැම්මක් නැති වුණාම පුතේ අපි පොඩි මොටිවේෂන් එකක් දෙන්න ඕනේ. පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. හරියට නිකන් අපේ සර්ලා උඹලට දෙනවා වගේ. පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. වැඩේ ගොඩ දාන්න පුළුවන් මචං. පාඩම් කරපංකෝ කියලා උඹලට පොඩක් දෙනවා වගේ තල්ලුවක් පොඩි පුෂ් එකක් දෙන්න ඕනේ. ඒකට අපි කියනවා පුතේ maintenance of system. සිස්ටම් එක හැදුවා ආයෙ මොකක් හරි වැරද්දක් ආවොත් එහෙම හරි ආයෙ මොකක් හරි අප්ඩේට් එකක් ආවොත් අපිට පොඩි මේන්ටෙනන්ස් එකක් කරන්න වෙනවා. ඔන්න ඔච්චරයි පුතේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ තියෙන්නේ. ඔළුවට ගියා නේද? මුලින්ම ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ identification of requirement. ප්‍රශ්නේ හොයාගත්තට පස්සේ ඔයාලට solution එකක් දෙන්න වෙනවා පුතේ. designing the solution. design කළා විතරක් හරියන්නේ නැහැ. මොකද මේ වැඩ කරන්න යන්නේ computer based solution එකක්. computer based system එකකට. එහෙනම් උඹලා first lesson එකේ ඉගෙන ගත්ත programming එහෙම නැත්නම් coding කැල්ලක් දාපන්. coding the solution කෝඩ් කරලා මොකද කරන්නේ පොඩක් දාලා බලපන් සිස්ටම් එකට මේක සෙට් ද මචං සෙට් නැද්ද කියලා ටෙස්ටිං ඇන්ඩ් ඩීබගින් ඊට පස්සේ මොකද වෙන්නේ ටෙස්ට් කර ඉද්දි වැඩේ ගොඩ වුණොත් අවුලක් නැහැ ප්‍රශ්න තිබ්බොත් ඩීබගින් වෙනවා එතනත් අවුලක් නැහැ දාලා සිස්ටම් එක දැන් ස්මූත් රනින් එතකොට deployment of the system දාලා ඊට පස්සේ ටික කාලයක් යද්දි එපා වෙනවා සිස්ටම් එකේ අවුලක් ආනවා අප්ඩේට්ස් එනවා එතකොට
maintenance of the system. ඔන්න ඕකයි පුතේ ඔයාගේ system development life cycle එකේ ඔයා ඔළුවට දාගන්න ඕන steps ටික. fit නේද? එලකිරි නේද? top බඩුනේ එලකිරි. එහෙනම් අවසරයි පුතේ අපි දැන් කතා කරා system development life cycle එකේ steps ටිකක් නේද? ඒ steps ටිකෙන් අපි දැන් බලමු first step එක identification of requirements. ඔබ කොහොමද ගිහිල්ලා මේ ප්‍රශ්නේ අඳුරගන්නේ කියලා අපි කතා කරමු. මේක කතා කරන්න කලින් මට චූටි කතාවක් තියෙනවා කියන්න. උඹලා අහලා තියෙනවද කතාවක්? ජීවිතේ මිනිස්සෙක්ට වැරදුනොත් අනිවාර්යෙන් second chance එකක් දෙනවා කියලා. ජීවිතේ කාට හරි මිනිස්සෙක්ට වැරදුනොත් ජීවිතේ ලේසියෙන් හම්බෙන්නේ නැහැ ඒ වාසනාව පුතේ second chance එකක්. මේ දවස්වල IPL යනවනේ. මම හිතනවා මගේ කොල්ලෝ සෙට් එක නම් IPL බලන්න ඇති කියලා. ඉතින් මේ IPL යද්දී එක විශේෂ සිදුවීමක් වෙනවා. ඒක නිකන් ජීවිතේට හම්බෙච්ච second chance එකක් වගේ. ඔයගොල්ලෝගේ ජීවිතෙත් ඔයගොල්ලන්ට සමහරක් විට මේ වෙද්දිත් second chance ලැබිලා ඇති. ලේසියෙන් මිනිස්සෙක්ට පුද්ගලයෙක්ට පුතේ second chance එකක් එන්නේ නැහැ. එන්නේ බොහොම කලාතුරකින්. ඒ second chance එක නිසා ජීවිතේ ගොඩ දාගත්තු ඕන තරම් මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. මෙයා මේ තරම් සුපීරි උස්සතිය කියන ඕන වැඩක් නෙමෙයි. හැබැයි මේ මිනිස්සයා මේ යාගේ ජීවිතේට second chance එකකින් වැඩක් ගත්තා. 2026 IPL සීසන් එකට ඔයගොල්ලෝ දන්නවනේ. ලංකාවේ කොල්ලෝ ක්‍රිකටර්ස්ලා ඉෂාන් මාලිංග, දිල්ෂාන් මදුශංක, දසුන් ශානක, තව කවුද? කමිදු මෙන්ඩිස්, මතීෂ පතිරණ වැඩියෙන්ම ගියේ ලොකුම ලාන්සුවකට and පැතුම් නිස්සංක සිලෙක්ට් වුණා. පැතුම් නිස්සංක කියන්නේ පුතේ අමාරුවෙන් ක්‍රිකට් ගහන්න ආව කළුතර බෝධිය ළඟ අම්මා මල් විකුණලා ඒ පොඩි කොල්ලගේ ජීවිතේ ගොඩ දැම්ම වෙන කටුක ඉතිහාසයක් තියෙන කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩාවේ ලංකාවේ ඉහළටම ගිය ප්‍රේක්ෂකයින්ගේ හිත්වල මම දැක්ක කුමාර සංගක්කාරට පස්සේ ලස්සනම ෂොට්ස් තියෙන ක්‍රිකට් කියලා කිව්වොත් හරි. කුමාර සංගක්කාරට පස්සේ මට අනුව මම දැක්ක ලස්සනම ක්‍රිකට් තමයි අපේ පොඩි කියන්නේ පැතුම් නිස්සංක ලංකාවේ. ඉතින් කොල්ලව ගන්නවා DC දිල්ලි කැපිටල්ස් එකේ IPL සීරීස් එකට 2026 දී. කොහොම හරි මූ දැන් පළවෙනි මැච් දෙකම ගහනවා. දෙකේම වදින්නේ 40 කැලි දෙකක්. 44යි හරි 41යි මම හරියටම ලකුණු මතක නැහැ. කොහොමද මූට වදින්නේ 40 කැලි දෙකක්. ටීම් එකේ ෂේප් එකේ ඉන්න පුළුවන් තත්ත්වයේ ඉන්න. ඔයාලා දන්නවනේ perform කරේ නැත්නම් ලංකාව වගේ බල ඉන්නේ නැහැ. ෆ්‍රැන්චයිස් ක්‍රිකට් හල්ලා දානවා. ඊට පස්සේ කොහොමද කොල්ලව දැන් අවුට් වෙනවා ඊළඟ මැච් එකේ රොයල් චැලෙන්ජර්ස්ලත් එක්ක. විරාට් කොහ්ලිගේ ටීම් එක අවුට් වෙලා දානවා පළවෙනි බෝලෙම වගේ අවුට් වෙනවා කොල්ලා. ඊළඟ මැච් එකෙත් ගහන්න වෙන්නේ නැහැ 8 කෑල්ලක් හරි 10 කෑල්ලක් හරි වගේ පොඩි ලකුණු ටිකක් ගහන්නේ. ඉතින් මේ කොල්ලව දානවා බෙන්ච් එකට. පැතුමව දානවා අපේ බෙන්ච් එකට. පැතුම් නිස්සංක බෙන්ච් එකේ ඉද්දී අලුතෙන් ඩිබටන් වෙච්ච ප්ලේ එකේ අලුතෙන් ආව ප්ලේයර් ඊළඟ මැච් එකේදී කොහොම හරි ඩක් අවුට් එකක් එනවා. කියන්නේ බින්දුවට අවුට් වෙලා යනවා. බින්දුවට අවුට් වෙලා ගිහිල්ලා මුළු ටීම් එකම ඒ ගහන්නේ රොයල් චැලෙන්ජර්ස්ලත් එක්කම තමයි මුළු ටීම් එකම ලකුණු 9ට විකට් 5ක් හරි 6ක් හරි තියෙන තත්යකට තාමත් කැත්ත ක්‍රිකට් එකක් ගහනවා. මොකද අල්ලගන්න එකෙක් නෑ. එන එක උඩ ගහලා කැච් දීලා විකට් දීලා යනවා භුවනේශ්වර් කුමාර්ගේ ජොස් හේසල්වුඩ්ගේ ස්පෙල් එකකට. ඉතින් ඔහොම වෙද්දී ලංකාවේ මිනිස්සු ගොඩක් ප්‍රෙඩික්ට් කළා පැතුමට සෙකන්ඩ් chance එකක් එයි කියලා. මූට ඉතින් කොහොම හරි පෙර පිනකට හරි මොකක් හරි වාසනාවක් තියෙනවා පැතුම්ගේ. උන්ට හම්බෙනවා අන්නේ එයාගේ ජීවිතේ සෙකන්ඩ් chance එක. කමෙන්ටේටර්ස්ලා කියන විදියට it's a do or die game for Pathum and Delhi Capitals. Delhi Capitals සිටියේ මේ වෙද්දී IPL points table එකේ 6 වෙනි තැනට. මේක දින්නේ නැත්තම් උන් තව පල්ලෙහාට යනවා. ඒ කියන්නේ අර qualification rounds වලට. ඒ කියන්නේ අපි හිතමු semi final එකක් එන්න තියෙන අවස්ථාව. top 4 යන්න තියෙන table top 4 වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙනවා. පැතුම්ටත් මේක ගැහුවොත් IPL එකේ රැඳිලා ඉන්න පුළුවන්. ඉස්සරහට ඊළඟ අවුරුද්දේ හරි ආයෙ ඔක්ෂන් එකක් දාලා පැතුම්ම වෙන ටීම් එකක් හරි ගන්න පුළුවන්. එහෙම නැත්නම් පැතුම්ගේ IPL ගමනක් අවසන් වෙයි කියන තැනට කමෙන්ටේටර්ස්ලා කියනවා it's a do or die game for පැතුම් නිස්සංක කියලා. කොහොම හරි ඉතින් මේ කොල්ලට
එයාගේ ජීවිතේට IPL වලින් ලැබුණු second chance එකේදී ගහන්න පුළුවන් වෙනවා සුපිරිනිමක්. මට මතක විදියට 4 පාර ගහනවා මේ කොල්ලා 10ක් හරි 8ක් හරි 6 පාර 2ක් ගහනවා. ඔහොම ගහලා මෙයාට ගහන්න පුළුවන් වෙනවා KL රාහුල් එක්ක. එයාගේ අනිත් පැත්තේ ඉන්න බැට්ස්මන් එක්ක 88ක පාර්ට්නර්ෂිප් එකක් දාලා දිල්ලි කැපිටල්ස් බලාපොරොත්තු වෙච්ච පවර් ප්ලේ එකේ බලාපොරොත්තු වෙච්ච ස්ටාර්ට් එකක් මේ පැතුම් නිස්සංකට අරන් දෙන්න පුළුවන් වෙනවා. ඉතින් යාගේ ජීවිතේ යාට IPL වලින් ලැබුණු second chance එකෙන් පැතුම් නිස්සංක ලකුණු 62ක් ස්කෝර් කරනවා බෝල 30 ගානකදී හරි 40 ගානකද හරි. KL රාහුල් අන්තිමට කියනවා මෙන්න මේ වැඩේ තමයි අපිට ඕනේ උනේ පැතුම් නිස්සංකගෙන්. මෙන්න මේක තමයි පවර් ප්ලේ එක වෙන්න ඕනේ. මේ දේ පවර් ප්ලේ එකක් ඇතුලේ වෙනවා නම් අපිට මැච් දිනන එක ගේමක් නෑ. පැතුම් අපේ සයිඩ් එකේ ස්ට්‍රොං පිකප් එකක්. සෝ පැතුම ගේමේ ඉන්නවා කියන්නේ අපි දිනනවා කියලා. මට කියන්න ඕනේ මෙහෙමයි පුතේ. ඔයගොල්ලෝ ජීවිතේ ඉස්සරහට යද්දි දැන් උනත් පාඩම් කරද්දි මොටිවේෂන් එකක් එක්ක ඉස්සරහට යද්දි කඩා වැටෙන තැන් එන්න පුළුවන්. ඇයි මේ පාඩම් කරලා අපිට මිටට ඔප්ෂන් නැද්ද වෙන විදි නැද්ද? මෙහෙම යන ජීවිතේ එකපාරට ඩවුන් ෆෝල්ස් එන්න පුළුවන්. අල්ලන් ඉන්න පුතේ. අතාරින්න එපා. ඔයගොල්ලන්ගේ ගෝල් එක අමතක කරන්න එපා. ඔයගොල්ලන්ගේ උත්සාහය කැපවීම ඔයගොල්ලෝ එකට 100% දෙනවා නම් ඔයගොල්ලෝ එක තැනක ෆේල් වුණත් ඔයගොල්ලන්ගේ ජීවිතේ අනිවාර්යයෙන්ම second chance කියන දේ ලැබෙනවා. ඒක සුබහදාමෙන් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දෙනවා. So ඔයගොල්ලන්ගේ ගෝල් එක 9 ace නම් කවුරුත් ඔලල් ෆේල් වෙන්න ඕනේ නැහැ. හැම එක්කෙනෙක්ටම 9 ace කියන ටාගට් එකට යන්න පුළුවන්. ICT අමාරු නෑ. ගණන් අමාරු නෑ. සයන්ස් අමාරු නෑ. හෙල්ත් සයන්ස් කරන ළමෙක් නම් හෙල්ත් සයන්ස් අමාරුත් නෑ. මේ කිසිම සබ්ජෙක්ට් එකක් අමාරු නෑ. අවශ්‍ය වෙන්නේ ඕගොල්ලන්ගේ උනන්දුවයි මහන්සියයි කැපවීමයි. ඕගොල්ලන්ට පුළුවන් නම් පුතේ 100% දෙන්න ඒ ගෝල් එකට. දැන් grade 11 ඉන්න ළමෙක් නම් පුළුවන් නම් ෆෝන් එකකින් චුට්ටක් අයින් වෙන්න Instagram reels බලන එක චුට්ටක් අඩු කරන්න TikTok එකේ ඉන්න එක චුට්ටක් අඩු කරන්න 100% දෙන්න පුළුවන් නම් ඔයගොල්ලන්ගේ ජීවිතේ වැටලා තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ second chance එක එනවා පුතේ ඔයගොල්ලන්ගේ ජීවිතේ පෑන තියෙන්නේ ඔයගොල්ලන්ගේ අතේ ඔයාට මේ මොහොතේ ඉඳන් decide කරන්න පුළුවන් සමහරක් වෙලට මේ මොහොත වෙන්න පුළුවන් ඔයගේ ජීවිතේ second chance එක ඔයා මේ මොහොතේ ඉඳන් වැඩ කරනවද නැත්නම් මේ හිටපු විදියටම ආතල්ලගේ ජීවිතේ ඉස්සරහට ඉන්නවද කියලා ඔයාගේ අතේ ජීවිතේ තියෙනවා. දැන් ආතල්ලගේ ඉඳලා පස්සේ දුක් විඳිනවද? පස්සේ දුක් විඳලා දැන් ආතල්ලගේ ඉන්නවද කියලා තීරණය කරන ඉතින් තියෙන්නේ ඔයාගේ අතේ. මං කියන්නේ ගෙනීම විතරයි එකම ඔප්ෂන් එක කියලා. ජීවිතේ ගොඩ යන්න. එහෙම නැතුව ගොඩ ගිය ඕන කට්ටියක් ඉන්නවා. අපි ඒක පස්සේ කතා කරමු. මේ වගේ කට්ටිය ගැන. හැබැයි පුතේ ඉගෙන ගත්තොත් තමයි ලේසිම විදිය ජීවිතේ ගොඩ යන්න. ඉතින් පෑන තියෙන්නේ ඔයාගේ අතේ. ඒ පෑනෙන් ඔයාගේ ජීවිත කතාව ලස්සනට ලියන්න. එහෙනම් අපි යන් අපේ lesson එකට. Identification of requirements. කොහොමද උඹ ගිහිල්ලා කම්පැනි එකක තියෙන ප්‍රශ්න ටික ඇයි මේ මුන් මෙහෙම වැඩ කරන්නේ? වෙබ්සයිට් එකක් හදන්න අවශ්‍ය හේතුව හොයාගන්නේ කොහොමද? බොහොම ලේසි පුතේ. පළවෙනි එක observation. මං උඹලට දෙන්න ඕනේ නෑනේ බං හැලි වගේ notes. උඹලට උඹලගේ note එක හදාගන්න පුළුවන්. උඹලා දැන් 11 වසරේ ළමයි. observation කිව්වම මම පොඩි එකට වගේ දෙන්න ඕනේ නෑනේ. go to a company. බලන් ඉන්න. එහෙම කියලා දෙන්න ඕනේ නෑ. හරිද? මම කියන concept එක ඔළුවට දාගනින් උඹලට ඉංග්‍රීසි පුළුවන් නේ. ICT නම් ඉංග්‍රීසි චුට්ටක් වචන දෙක තුනක් ගැට ගහ ගන්න පුළුවන් ළමයිනේ නේ. කොල්ලෝ ගෙල්ලෝ ටික මගේ එල කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නේ. ඔබ්සර්වේෂන් කියමු උඹලගේ වචනින් උඹලා ඩිස්ක්‍රිප්ෂන් එක ලියපන්. ඩිස්ක්‍රිප්ෂන් අහන්නෙත් නෑ සමහරක් වෙලාවට. හරිද? උඹලා මේ concept එක ඔළුවට දාගන්න. එච්චරයි වෙන්න ඕනේ. ඔබ්සර්වේෂන් කියන්නේ පුතේ ඔයාට මේ ප්‍රශ්නේ තියෙන පරිසරයට identification of requirements. ඒ ප්‍රශ්නෙකට උත්තරයක් හොයන්න නෑනේ. අය පරිසරයට ගිහිල්ලා ඔයාට ඔබ්සර්ව් කරලා බලන්න පුළුවන්. මූ මේ පේනවා මේ ඉන්න කම්පැනි එක වගේ ඉන්නවා නිදිනේ ඔෆිස් ටයිම් එකේ. අර මිස් හැම වෙලේම තේ බොනවා එනවා කතාවමයි වැඩි. හරියට වැඩේ වෙන්නේ. අන්න ඒ වගේ you can do observation. That's one way you can
identify the requirements. ඒ කියන්නේ පුතේ ඔයාට ගිහිල්ලා observe කරලා බලන්න පුළුවන් ඒ requirement එක අවශ්‍ය පරිසරය. දැනට existing system එක observe කරලා බලන්න පුළුවන් මොකක්ද මේකේ තියෙන ප්‍රශ්නේ කියලා. That's one way of identification of requirements. අනිත් එක පුතේ interviews. අපි හිතමු ඕනම කෙනෙක්ගෙන් උදව්වක් ගන්න පුළුවන් පුතේ. ඔයා දැන් ගිහිල්ලා ඔෆිස් එකට තේ අල්ලන එක්කෙනාගේ ගහනවා මේ කොහොමද ඔෆිස් එකේ තත්ත්වය? කවුද බං මේකේ වැඩ නොකරද? පාඩුවේ අයිස් ගහන ගෝතියෝ සෙට් එක. ඒ වගේ එක එක්කෙනා ගාවට ගිහලා චුරි ටෝකක් දාලා බලන්න පුළුවන් මොනවාද උන්ට අනුව මේ ඔෆිස් එකේ අඩුපාඩු කියලා. දැන් එකෙක් ඉන්නවනම් උගේ වැඩේම නිදි නම් ඌට මානසික ප්‍රශ්නයක් දන්නේ නැහැනේ. ඌගේ ෆැමිලි ප්‍රොබ්ලම් එකක් දන්නේ. ඌත් එක්ක ගිහලා පොඩ්ඩක් මේ මචං ඇයි බං මට නිින්ද යන්නේ? මොකද්ද ඔබේ අවුල? ඔබට මෙතන සෙට් නැද්ද? පඩි නැද්ද? පොඩක් කතා කරලා බලන්න පුළුවන්. You can have friendly discussions. එහෙම නැත්නම් interviews to identify your requirements. එතකොට උඩ කියන්න පුළුවන් නෑ මචං මේ රස්නේනේ බං බලහන් පොඩි AC කැල්ලක්වත් දාලා දීලා නෑ මේ රස්නෙට වැඩ කරන්නේ කොහොමද? පොඩි ඩිස්කෂන් එකක් දාන්න පුළුවන්. interviews අපි ඒකට කියනවා interviews කියලා. එහෙම නැත්නම් පුතේ ඔයාට පොඩි questionary round එකක් තියන්න පුළුවන්. questionary එකක් කියන්නේ පොඩි Google form එකක්. අර ඔයගලන්ටත් ඇවිල්ලා ඇති Google Forms. හරි ඒ කියන්නේ ටික් කරන්න. එහෙම නැත්නම් WhatsApp poll එකක්. දන්නවනේ WhatsApp poll එකක් අර yes I like, yes I don't like අන්න ඒ වගේ පොඩි WhatsApp poll එකක්. questionary round එකක් දාන්න පුළුවන් ඔෆිස් එකේ group එකට හරි. එහෙම නැත්නම් අදාළ පරිසරයේ කට්ටියට වෙන වෙබ්සයිට් එකක් තියෙනවා වෙබ්සයිට් එකට හරි WhatsApp group එකට හරි පොඩි question එකක් දාලා බලන්න පුළුවන් මොකද්ද මේ requirement එක මොකද්ද මුන්ට වෙන්න ඕනේ මගේ මම මොකද්ද මුන්ගේ ප්‍රශ්න මුන්ගේ හරිය ඇත්ත ප්‍රශ්නේ මොකද්ද වැඩ කරන්න බැරි කමද වැඩ කරන්න කැමති නැති කමද එහෙම පොඩ්ඩක් question round එකක් දාලා මුන්ගෙන් උත්තර දෙක තුනක් අරගෙන ඔයාලට බලන්න පුළුවන් මේක තමයි එහෙනම් මුන්ගේ ප්‍රශ්නේ කියලා හොයාගන්න පුළුවන් from a questionary අනිත් එක තමයි පුතේ document and sample collection document and sample collection කියන්නේ පුතේ ඔයා ගිහිල්ලා ඔක්කොම ලියා ගන්නවා documentizing අපි හිතමු මෙන්න මේ වගේ උදාහරණයක් දැන් අතන මිනිස්සෙක් ඉන්නවා ඌගේ වැඩේම ෆෝන් කෝල් එක ලියා ගන්නවා table number 4 always on phone call කියලා සාම්පල් එකක් ලියා ගන්න. ඒකෙන් පොඩ්ඩක් බලන් ඉඳලා මූ 6 ඉඳලා 6 මාර වෙනකන් කෝල් එක හිටියා. ආයේ 7 මාර ඉඳලා 8 වෙනකන් කෝල් එකක් තිබුණා තියෙනවා මූ. අන්න ඒ වගේ සාම්පල්ස් එකතු කර ගන්න. කියන්නේ අවශ්‍ය කරුණු සාක්ෂි එකතු කර ගන්න ඕනේ. always මේකත් මාරම ඉම්පෝටන්ට් requirements කරද්දි මොකද්ද documentation and sample collection කොහොම note down කරගන්නවා documentize කරනවා අන්තිම එක පුතේ prototyping කියන්නේ පුතේ දැන් ඔබ documentize කරලා questionary කරලා එහෙම නැත්නම් observation එකක ඉඳලා documentation and sample collection කරලා ඒ ඔක්කොම දේවල් කරලා ඔබ හිතනවානේ මේ මුන්ට AC එකක් දාලා දුන්නා නම් මුන් වැඩේ කරයි මේ රස්නේ නේද අවුල මේ රස්නයක් ඉන්නා මේ මුන්ගේ ඇඟට අමාරුවදී AC එකක් දාලා දෙන එක තමයි අවුල කියලා හිතලා ඔබට ප්‍රොටෝටයිප් කරන්න පුළුවන් පුතේ අපි හිතමු ඔෆිස් එකේ සෙක්ෂන් දෙකක් තියෙනවා කියලා මැදින් වෙන් වෙලා එක සෙක්ෂන් එකකට ඔබට කියන පොඩ AC එකක් දාලා දීලා බලන්න පුළුවන් දැන් මුන්ගේ ප්‍රශ්නේ AC එක නම් මම මේ එක පැත්තකට AC එකකුත් හයි කරා දැන් වැඩේ කරනවා ඒ කියන්නේ උඹේ සොලියුෂන් එකේ අයිඩියා එකක් උඹට එනවනේ මේ උඩ හතර කරාම observation interviews questionary document and sample correction කරාම උඹට පොඩි අයිඩියා එකක් එනවා මේක වෙන්න ඇති මුන්ගේ ප්‍රශ්නේ කියලා. එතකොට උඹට පොඩි ප්‍රොටෝටයිපින් එකක් දාන්න පුළුවන්. පොඩ්ඩක් අපි ටෙස්ට් කරලා බලමු මෙන්න මේ සොලියුෂන් එක වැඩ කරයිද කියලා පොඩි sample testing එකක්. ප්‍රොටෝටයිපින් කියන්නේ පුතේ sample testing එකක්. sample testing එකක් කරලා බලන්න පුළුවන් වැඩේ ගොඩද වෙයිද කියලා. තේරුණාද? ෆිට්ද? ආයි.
identification of requirements වලදී උඹට පුළුවන් එක්ක observation කරලා ඒ කියන්නේ උඹ ගිහිල්ලා පොඩක් බලලා හොයාගන්න මොනවද අවුල කියලා. Observing the required environment to find the mistake. නැත්නම් to find what is the requirement. එහෙම නැත්නම් පොඩි interview friendly talk එකක් දාලා බලන්න පුළුවන්. තේ හදන PN එකයි තේ හදන එකත් එක්කයි PN එකයි වැඩ කරන දෙන්නේ තුන් දෙනෙක් චුටි interview කෑලි ටිකක් තියලා බලන්න පුළුවන්. මොකද්ද මචං උඹලගේ ඇත්තට ප්‍රශ්නේ සිරා ප්‍රශ්නේ මොකද්ද කියලා පොඩි interview පාරක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් documentation and sample collection කරන්න පුළුවන්. කියන්නේ බලන් ඉඳලා documentize කරලා sample දාලා මොන මේ වෙලාවේ තමයි මෙන්න මේ මොනවා කියලා sample ටික ලියා ගන්නවා. එහෙම නැත්නම් තව දෙයක් පුළුවන්. මොනවද question එක? WhatsApp එකට පොඩි poll එකක් දාලා බලනවා WhatsApp group එකකට. website එකට දානවා. නැත්නම් අකිල් ලියලා chits ටිකක් දෙනවා ප්‍රශ්න වගේක් අහලා මම මේවට උත්තර ලියලා දීපන් කියලා. පොඩි question round එකක් තියලා බලන්න පුළුවන්. මේ ඔක්කොම කරලා ඔබට ප්‍රශ්නේ තේරුම් ගත්තොත් පොඩි ප්‍රොටෝටයිප් කැලක් දාගෙන උන්ට ඕනේ AC එකක් කියලා උන් කියනවා නම් පොඩි එක පැත්තකට වගේ පොඩි AC කූලර් එකක් හරි ගෙනල්ලා දාලා වැඩේ වල මුන්ට ආවම දැන් උඹලට සීතල දෙනවා මම. උඹලට වැඩේ කරගන්න පුළුවන්. sample testing එකක් කරලා බලන්න පුළුවන් of your solution. හරිනේ පුතේ? fit නේ? okay පුතේ. එහෙනම් අපි දැන් කතා කරමු අපේ second point එක. පළවෙනි එක identification of requirements. second එක deciding the solution. Deciding the solution. හරිද? deciding the solution. deciding the solution කියන්නේ පුතේ ඔබ අර prototyping හරි අර identification of requirements කරලා ගත්ත ප්‍රශ්න ටිකට ඔබ හරි හැමං විදිහේ උත්තරයක් හොයනවා. prototype එකක් නෙමෙයි. తాවකාලිකව කූලර් එකක් දාලා දීලා නෙමෙයි. හරි හැමං විදිහේ උත්තරයක් හොයනවා. එහෙම කරද්දි පුතේ ඔබ බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා මේකෙත්. steps ටිකක් තියෙනවා. ඔබ මේවා ටික බලන්න ඕනේ. කියන්නේ ඔබ මේවා හරියට decide කරලා plan කරලා වැඩේ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. first එක ඔබ බලන්න ඕනේ මොකක්ද මේකට අපි use කරන software එක. මොකක්ද ඒකේ software architecture එක. අපි මේ ප්‍රශ්නෙට මුන්ට අලුතෙන් app එකක් හදලා දෙමු අපි ඒකේ main run වෙන්න word එකක් දානවද මුන්ගේ ප්‍රශ්න ලියන්න excel එකක් දානවද? කියන්නේ ඔයා දෙන solution එකට use කරන අපි computer based යන්නේ මම manual example එකක් ගත්තට මතක තියාගන්න අපි මේ හොයන්නේ computer based එකකට. එතකොට ඒ හදන software එක කොහොම මොන වගේ software එකක්ද කියලා ඔයා decide කරන්න ඕනේ. එතකොට ඔයා ඒක හොයා ගන්න ඕනේ. මෙතන ඉන්නේ ICT හොඳටම පුළුවන් වැඩද? නැත්තම් මෙලෝ සංසාරයකට ICTත් එක්ක වැඩ කරලා නැති set එකක්. මුන් දන්නේ WhatsApp යන්න විතරද? එතකොට මොන වගේ app එකක්ද ඔයා හදන්න ඕනේ. ඒක ඔයා decide කරගන්නවා. identify the software /software architecture. So you must identify the software that you're gonna use and the software architecture for the people in the environment that they can use. Harida elakiri. Then bote you should discover munta monada thiyena hardwares. Mun හැම එකගාම තියනවාද laptop එකක් හරි. Have they assigned with desktop computers? එහෙම නැත්නම් සමහරුන්ට mobile phone එකක් විතරද තියෙන්නේ. නැත්නම් පොඩි button phone බොත්තම් phone එකද තියෙන Nokia ඉස්සරහේ button phone අනේ button phone ද තියෙන්නේ. You must identify the main hardware components. මුලින්ම software එක ඔබ හදන solution එකට අවශ්‍ය software මුන්ට knowledge එක තියනවාද කියලා පොඩ්ඩක් ඒක බලනවා. software එකක් use කරන්න පුළුවන්. එහෙම decide කරලා software architecture එක identify කරගන්නවා. ඊට පස්සේ පුතේ identify main hardware systems and
components. Main hardware systems and components. Okay, now number 3. You identified the software and the software architecture. You identified the main hardware system and the components. Now Pute, you need to identify what is the user interface you are going to give to them. User interface එක කියන්නේ මොකද්ද? screen එක, operating system කියලා කියන්නේ. මම උන්ට දෙන්න ඕනේ මොන operating system එකකට වැඩ කරන්න පුළුවන් system එකක්ද? Windows 7ද, Windows 10ද, Windows 11ද, Windows 8ද, 8.1ද නැත්නම් මුන් එකක් ගාවත් Windows නෑ. Appleද මොකද්ද දෙන්න ඕනේ කියලා you are going to identify the user interface. You going to identify the user interface. You're going to identify the user interface. ඒ කියන්නේ operating system. එහෙම නැත්නම් screen එක මොන වගේද වෙන්න ඕනේ. screen එකේ ගොඩාක් දේවල් තියෙන්න ඕනද? complex වෙන්න ඕනද? නැත්නම් මුන්ගේ ප්‍රශ්නේ simple නේද? මුන්ට චූටි icons ටිකක් දාලා අවශ්‍ය විසඳුම් ටික දුන්නම ඇද්ද? නැත්නම් calculator තියෙන්න ඕනද screen එකේ? attendance summary තියෙන්න ඕනද? salary summary තියෙන්න ඕනද? working hours තියෙන්න ඕනද? ඒ වගේ complex user interface එකකට complex softwares ටිකක් දාලාද වැඩේ කරන්න යන්න කියන decide කරන අයිතිය තියෙන්නේ උඹට. So identifying the user interface. ඊට පස්සේ you must identify the dependencies of each subsystem. එහෙම example එකක් ගන්නම් පුතේ. 1 කියලා section එකක් තියෙනවා, 2 කියලා section එකක් තියෙනවා, 3 කියලා section එකක් තියෙනවා, 4 කියලා section එකක් තියෙනවා. මේ section 4 තව section එකකින් යැපෙනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ අපි නිකන් හිතමු මේක HR department එක company, මේක IT department එක, මේක sales team එක, මේක accounting team එක. මේ ඔක්කොම පුතේ HR එකට කනෙක්ට් වෙනවා නේද? මොකද HR කියන්නේ human resource management නේ. මිනිස්සුන්ව manage කරන්නේ HR එක. ඉතින් මේ ඔක්කොම HR එකට කනෙක්ට් වෙනවා. sales එකයි account එකයි කනෙක්ට් වෙනවද? sales එකයි account එකයි කනෙක්ට් වෙනවද? වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. sales එකයි IT එකයි කනෙක්ට් වෙනවද? නෑ. sales එකයි IT එකයි කනෙක්ට් වෙන්නේ නෑනේ සාමාන්‍යයෙන්. IT එකයි account එකයි කනෙක්ට් වෙනවා. මෙන්න මේ වගේ connection එකක් යන්නේ. මේ වගේ connection එකක් යන්නේ. You must identify the dependencies of each subsystem. මොකක් එක්ක එකතු වෙලාද වැඩ කරන්නේ කියලා identify කරගන්න ඕනේ. So we are telling it identifying the dependencies of each subsystem. Identify dependencies of each subsystem. ඔබ එතකොට HR වලට එක සිස්ටම් එකක් හදනවා, IT වලට එක සිස්ටම් එකක් හදනවා, sales වලට එක සිස්ටම් එකක් හදනවා, accounting වලට තව සිස්ටම් එකක් හදනවා. ඊට පස්සේ බලන්න ඕනේ පුතේ මොනවද මේවත් අතර දෙන dependencies කියලා. කාගෙන් කවුද rely වෙන්නේ? මොන දෙකද connect කරන්න ඕනේ? Identifying the dependencies of each subsystem. හරි නේද? ඊට පස්සේ පුතේ අපි හිතමු ඔයා මුලින්ම identify the main hardware and its components කරානේ. main hardware components ඔබ identify කරගත්තා. ඒත් ඔබගේ solution එක දැන් මුන්ගේ වැඩේ පට්ට serious මචං. පට්ට බරපතල. වැඩේ කරන්න අවශ්‍ය hardware මදි. ඔබ හිතනවා මේ මුන් හැම එකකටම laptop එකක් දෙන්න වෙයි වගේ මචං. මේ boss ට කියනවා දැන් කියන මේ boss මේ company එකේ අවුල් ජාලයක් boss මේ වැඩේ කරගන්න මුන් හැම එකකටම laptop එකක් දෙන්න වෙයි මගේ මේ plan එක දාන්න හරි. You are deciding the required hardware. You are deciding the required hardware විතරක් නෙමෙයි පුතේ software. අපි මේ මුන්ට කියන්න වෙනවා boss මේ laptop එක අරගෙන මුන්ට මේ ඕනෝනේව දාලා දෙන්න බෑ. මුන් මේ ඊට පස්සේ Google එකයි YouTube ගිහලා වීඩියෝ බලලා මුන්ව ෂුවර් ගන්න බෑ සත පහකට. මුන්ට අපි software එකකුත් කියමු. එතකොට මුන් මේ software එකට මුළු office time එකේම add වෙලා ඉන්න ඕනේ. software එක open කරගෙන ඉන්න. ඒක time count එකත් අපි අරන් දෙන්නම් boss ට. So පුතේ you are deciding the
required hardware and software. So Pute, you are deciding the required hardware and the required software. ඊට පස්සේ පුතේ ඊට පස්සේ මේ deciding the solution under the steps 7ක් එනවා. 7ම ඔළුවේ තියාගන්න ඕනේ නැහැ. 5ක් ඔළුවේ තියාගන්න හොඳටම ඇති. 5ක් ඔළුවේ තියාගන්න හොඳටම ඇති. ඔබ දැන් identify the software and software architecture කළා. Identify the main hardware system and components කළා. ඊට පස්සේ මොකද කළේ? Identify the dependencies of each subsystem කළා. ඊට පස්සේ identifying the user interface එකත් ඔබ identify කරගත්තා. identification කීයක් යනද? 4ක්. 5 ඔබ decide කළා මොනවද අවශ්‍ය hardware and software කියලා. එලකිරි. එහෙනම් ඊට පස්සේ ඔබට කරන්න තියෙන්නේ ඔබේ identification and deciding ඉවරයි මෙතන. You are going to decide the infrastructure. You are going to design the infrastructure for software, DB database, user interface. මෙන්න මේ ටිකෙන් පුතේ උඩ පහෙන් ඔබ deciding purpose එක ඔබේ ඉවර වෙනවා. 6 පටන් ගන්නෙම දැන් ඔබ decide කරනවා කොහොමද මේ software infrastructure එක මේ database එකක් හදන්න ඕනේ මෙන්න මේ විදියට. මේ database එක connect වෙන්න ඕනේ user interface එකට. මෙන්න මේ වගේ. මෙන්න screen එක මෙන්න මේකේ වැඩ කරන මිනිස්සු icons තියෙනවා. එතකොට මේ තියෙන්නේ user interface එක. මෙන්න මේ තියෙනවා software එක අපේ company එකේ. මෙන්න මේක තමයි software එක අපේ company එකේ. ඒ software එක open කරාම primary key කියලා එකක් තියෙනවා. foreign key කියලා database enter කරන්න තියෙනවා. මෙන්න මේ system තුන කොහොමද run වෙන්නේ කියලා උඹ මෙන්න මෙතන design කරනවා. Designing the infrastructure for software, database and user interface. තුනටම designing the infrastructure. හරි නේද? පුතේ අන්තිම එක designing the solution එකේ අන්තිම එක planning of tests. ඔබ මේවා ටෙස්ට් කරන්න දවසුත් plan කරනවා. ඒ කියන්නේ පුතේ දැන් අද මයි පළවෙනිදා නම් මම මයි දෙක මුන්ට මුලින්ම OS එක දාගන්න කියනවා. user interface එක දාගන්න කියනවා. ඊට පස්සේ මයි 5 වගේ කියනවා බං මම දාගන්න කියලා මේ software එක install කරගන්න කියනවා බං. ඊට පස්සේ මයි 6 වගේ කියනවා DB එකට හුරු වෙන්න කියලා. ඊට පස්සේ මුළු system එකම run කරන්න දවස් දෙනවා මයි 10 වගේ. අන්න ඒ වගේ you are planning for testing. ඔන්න ඔච්චරයි පුතේ ඔබට designing the solution එකේ හිතන්න කරන්න තියෙන්නේ. ලේසිනේ. වැඩි ඔච්චර අමාරු නෑනේ. ආයි මාත් එක්ක කියමු. මුලින්ම මොකද කරන්නේ? Identifying the software and the software architecture to be used. But use කරන්න ඕන software එකයි software architecture එකයි හොයාගන්න. Then පුතේ what you should do is identifying the main hardware system and components. You should identify the main hardware system and its components. Then you should decide identify what is the user interface you are going to use. What is the user interface? Now you identified 3 things. Next you are creating systems for each subsystem. Now what you should do is you should identify the dependencies, connections. Dependence means connections of each subsystems. You should identify the dependencies of
each subsystem. Then puthe, you have identified 4 things. Last one is, fifth one is puthe, you can decide the required hardware and software. Like if you need something new, you can decide this hardware is we should use, this software we should use. You can decide the required hardware and software. After all those puthe, now it's the designing time. You must design the infrastructure for the user interface, software and the database. For these 3, mark it in your head, okay? Then last one is planning for test. This is all puthe that you should do when you design the solution. Got it no? Fit no? Like it. අපි යමු අපේ third step එකට. මොකක්ද අපේ third step එක? දැන් ඔයගොල්ලෝ දන්නවා third ඉස්සෙල්ලාම identify කරගත්තා. Then we design the solution. After that what we should do is puthe, we should coding the solution. එහෙම නැත්නම් code the solution. Coding the solution. Okay. මේකෙදි පුතේ ඉතින් මහලපු දෙයක් නැහැ. You all learned in first lesson නේ. Flow charts ඉගෙන ගත්තානේ. තව මොනවද ඉගෙන ගත්තේ? Pseudo codes ඉගෙන ගත්තා. තව මොනවද ඉගෙන ගත්තේ? Pascal programming ඉගෙන ගත්තා. තව මීට අමතරව පුතේ අපි ගාව තියෙනවා තව ගොඩාක් programming languages. Python, C, C#, Java, ඔය වගේ programming languages ගොඩාක් තියෙනවා. ඉතින් මෙන්න මේවා use කරගෙන පුතේ coding the solution for the proposed system is your objective. හරිද? මේකේ මෙච්චරයි දැනගන්න තියෙන්නේ. Using any of මේවා flow programming languages නෙමෙයි පුතේ. මේවා solution languages. Using any of these programming languages. Using any of these programming languages to code your solution is the objective. Using any of these programming languages to code your solution is your main objective in this third step, coding the solution. දැන් අපි යමු පුතේ ඊළඟට වැදගත්ම කැලලක් ඕගොල්ලන්ගේ system development life cycle process එකේ. Next most important step මොනවාද පුතේ? testing and debugging. ඔබ test කරලා බලනවා. බලලා වැරදි තිබ්බොත් ඒක හදන්නත් ඕනේ. debugging. We call it fourth step, testing and debugging. Testing and debugging. Now we're going to discuss puthe how we are going to do this testing and debugging process. ඒකෙත් පුතේ අපිට තියෙනවා testing කරන්න වර්ග 4ක්. අපිට ඕන unit testing කරන්න පුළුවන්. බය වෙනවා මම කියලා දෙන්නම් මොකද්ද මේ unit testing කියලා. ඉස්සෙල්ලා අපි මේ testing වර්ග 4 ඔලුවට දාගමු. මුලින්ම we can do unit testing. එහෙම නැත්නම් then we can do integration testing. Integration testing, system testing, system testing. Last testing method is acceptance testing. Acceptance testing. What are the 4 system methods we have? We have unit testing, integration testing, system testing, acceptance testing. හරි නේද? අපි දැන් මේ testing වර්ග 4 එකින් එක කතා කරලා ගොඩ දාමු. Okay? First I'm going to talk about unit testing. මොකක්ද මේ unit testing කියලා කියන්නේ? මේ unit testing කියන්නේ මොකක්ද? Unit testing කියලා කියන්නේ පුතේ each unit is tested at a single time. One unit at a time අපි test කරනවා. One unit at a time අපි test කරලා ඔයාට එනවනේ output එක.
මේක දැන් අපි මෙහෙම හිතමු. ඔයාට account department එකට අලුතෙන් system එකක් දාන්න ඕනේ. එතකොට මුලින්ම ඔයා account department එකේ මේ වන් කියන්නේ account department එකට දාලා ඒක ටෙස්ට් කරනවා. අපේ කම්පැනි එකේ තියෙන account, sales, HR and IT කියලා හතරනේ. හතරටම මේ පණිවිඩය කියන්න යන්නේ මම accounting system එකට අලුත් එකක් දාලා පොඩ්ඩක් ටෙස්ට් කරමන් උඹලත් ඇවිල්ලා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලපන්කො කියලා හතරටම කියන්නේ නැහැ පුතේ. unit testing කියන්නේ testing a single unit at a time and getting the output. ඒ එන output එක පුතේ check කරන්න ඕනේ ඔයාගේ expected output එකද කියලා. එහෙම expected output එක නම් වැඩේ ගොඩ. expected output එකට මේ නම් ඔයා දන්නවා මොකද කරන්න කියලා. You should debug it. You should debug it. Unit testing කියන්නේ මොකක්ද? Testing single unit at a time and getting the output and comparing the output is what you expected. එහෙමනම් වැඩේ ගොඩ. එහෙම නැත්නම් ආයෙ debug කරන්න වෙනවා. හරිනේ? Now පුතේ second system method integration testing. What is this integration testing? Integration testing කියන්නේ පුතේ already tested systems integrate together. ඒ කියන්නේ පුතේ මෙන්න මේ සිස්ටම් හතරටම accounting වලට sales වලට HR වලට IT වලට වෙනම සිස්ටම් හතරක් හදලා unit testing කරනවා මුලින්ම ඔක්කොම එකට integrate කරනවා. All tested systems are integrated together to make a complete system. We call that integration testing. Already tested systems ටික අපි එකට integrate කරනවා to make a complete system. හරිද? එහෙනම් unit testing උයි integration testing උයි කොට දැම්මා. unit testing කියන්නේ each unit is tested at a single time and check the output is matching with the expected output. ඔයාගේ output එක දූ දෙන්නේ කියලා test කරනවා. එතකොට integration testing කියන්නේ පුතේ already tested systems. unit test කරලා pass වෙච්ච system ටික ගෙනල්ලා ඔක්කොම එකට integrate කරනවා to make a complete system. හරි නේද? then පුතේ next system type එක system testing. අර ඉන්ටිග්‍රේටඩ් කරලා හදාගත්ත සිස්ටම් එක කම්ප්ලීට්ලි ටෙස්ට් කරනවා. complete system testing. complete system testing. ඒ කියන්නේ account එකේ unit එකයි sales unit එකයි HR unit එකයි මේ IT unit එකයි individually one single time test කරලා අපි unit testing එකක් කරනවා. unit testing එක කරලා pass නම් ඔක්කොම ටික එකතු කරලා one single සුපිරි බුලට් එකක් හදනවා integration testing කියලා. integration එක එකතු කරන එකට අපි කියනවා integration testing කියලා. එකට එක එකතු කරලා පොඩ්ඩක් බල හදනවා integration testing. ඒ full system එකම test කරනවා එකපාර system testing කියලා. හරිද? integration කියන්නේ එකතු කරලා පොඩ ටෙස්ට් කරනවා. system testing කියන්නේ ඔක්කොම එකට දාලා ටෙස්ට් කරලා බලනවා වැඩේ දුවනවද කියලා. ඊට පස්සේ අන්තිම එක පුතේ acceptance testing. acceptance testing එක යන්නේ පුතේ with the users. acceptance testing එක යන්නේ with the users. ඒ කියන්නේ පුතේ acceptance testing එක තමයි last stage එක. acceptance testing එක තමයි last stage එක. මේකේ ඔයා check කරනවා user ඔයා හදපු system එකත් එක්ක satisfied ද. එහෙම නැත්නම් එයාට තව improvements ඕනද? එයාට තව මොන හරි දෙයක් add වෙන්න ඕනද? අයින් remove වෙන්න ඕනද? අයින් වෙන්න ඕනද කියලා you are testing with acceptance testing. පුතේ මේක flow එකක්.
මුලින්ම unit testing වෙන්න ඕනේ, integration, system and acceptance. මේක මේ flow එකට උනොත් තමයි ඔයාට testing and debugging procedure එක හරියට කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? මාත් එක්ක එකපාරක් කියමු බලන්න එහෙනම්. මුලින්ම කරන්නේ මොකද්ද පුතේ? unit testing. ඒ කියන්නේ each unit is tested at a single time and checking whether the output is matching to your expected output. එකක් කරා. හරි. දෙවැනි එකක් කරා. එකින් එක වෙන වෙනම කරනවා unit testing වලදී. integration testing කියන්නේ already tested and debugged system. ඒ කියන්නේ වැරදි හදලා test කරලා වැරදි හදලා තියෙන systems ටික ඔක්කොම එකට එකතු කරගෙන යනවා. ඉස්සෙල්ලාම IT එකයි account එක එකතු කරලා බලනවා වැඩ, ආයෙල කිරි මුන් දෙන්න වැඩ, ඊට පස්සේ sales එක එකතු කරලා බලනවා මුන් තුන් දෙනාත් වැඩ, ඊට පස්සේ HR එකතු කරලා බලනවා මුන් හතරම වැඩ. integration testing. System testing කියලා කියන්නේ පුතේ testing the complete system together. ඒ හතරම එකට එකතු කරලා එකපාර වැඩ කරලා බලනවා system testing එක ගොඩද කියලා. එහෙම ගොඩ නම් අපිට යන්න පුළුවන් last stage of testing, which is acceptance testing පුතේ. acceptance testing කියන්නේ it's a last stage where we engage with user. If the user is we are checking if the user is satisfied or he needs improvements or he needed anything to remove. එච්චරයි ඔලුවට ගන්න තියෙන ටෙස්ටිං වල. හරි නේද? ගොඩ නේද? ආයෙ පොඩ්ඩක් අමතක වෙනවා නම් පොඩ්ඩක් වීඩියෝ එක පස්සට ගෙනියලා ආයෙ ටෙස්ටිං බලා ගන්න පුතේ. ටෙස්ටිං පාර්ට් එක ඉම්පෝටන්ට් ආ. MCQ වලත් අහනවා එක ප්‍රශ්නයක් අනිවාර්යෙන් ටෙස්ටිං වලින්. පාර්ට් 2 එකේ සෙකන්ඩ් ක්වෙස්චන් එකේ මේන් එකක් ආවොත් මේ ටෙස්ටිං කෑල්ල එනවාමයි. ඒක හින්දා හොඳට ඔලුවට දාගමු ආ. System development life cycle process එකේ උඩ ඉඳන් යටට එන ගමන පැහැදිලි නේද පුතේ? මුලින්ම identification of requirements ඔබ ප්‍රශ්නේ හොයලා බැලුවා. ඊට පස්සේ designing the solution. ඔබ ඒකට උත්තරයක් design කරා. ඊට පස්සේ coding the solution. මහ ලොකු දෙයක් නෑ. programming language එකක් දාලා coding the solution for the objective. අර ඔබ හිතාගත්ත ප්‍රශ්නෙට code කරා. ඊට පස්සේ testing and debugging. ඔබ මේ code කරපු එක වැඩ කරනවද කියලා අපි test කළා. හතර විදියකට unit testing, integration testing, system testing and acceptance testing. මේවා ඔක්කොම කරලා පාස් නම් ඔබේ system එක ඊට පස්සේ යන්න තියෙන්නේ මොකටද? deployment of system. deployment of system. දැන් අපි එන්න පාඩමේ අවසානයටම ඇවිල්ලා තියෙන්නේ. deployment of system කියන process එකට අපි යනවා. deployment වර්ග හතරක් තියෙනවා. මේකේ deployment වර්ග හතරක් තියෙනවා. What are the 4 deployment methods? direct deployment, option number 2 parallel deployment, option number 3 pilot deployment, option number 4 phase deployment. හරි එල කිරි ළමයි. deployment වර්ග හතරක් තියෙනවා. මොනවාද? directly deploy කරන්න පුළුවන්. දන්නේ නැහැ මම දන්නවා තාම දන්නේ නැහැ. අපි පොඩ්ඩක් ඉස්සලා මේ මාස්ටර් ටික ඔළුවට දාගෙන ඉමු. direct deployment පුළුවන්. ඊට පස්සේ parallel deployment පුළුවන්. ඊට පස්සේ pilot deployment කියලා එකක් තියෙනවලු. ඊට පස්සේ phase deployment කියලා එකක් තියෙනවලු. අපි දැන් එකින් එක කතා කරමු පුතේ. මොනවාද මේ deployment methods කියලා. එකින් එක කොට දාමු. පුතේ direct deployment එක ඔළුවට දාගන්න ලේසි. direct deployment කියලා කියන්නේ ඔයාගේ දැන් වැඩ කරන system එක තියෙනවනේ.
ඒක කෙලින්ම අයින් කරලා දානවා. මේ සිස්ටම් එක එපා. මල ජරාවක්. සිස්ටම් එක කෙලින්ම අයින් කරලා දාලා you are going for the new system. You are going for the new system. Direct deployment කියන්නේ මොකක්ද පුතේ? Terminating එහෙම නැත්නම් removing the current system and directly applying the new system is known as direct deployment. මෙයා ඉන්නවා පරණ සිස්ටම් එක, මෙන්න අලුත් සිස්ටම් එක තියෙනවා. පරණ සිස්ටම් එක එලෙව්වා, අලුත් සිස්ටම් එක දැම්මා. That is direct deployment. හරිද? හරි. ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙන්නේ parallel deployment. Parallel deployment කියන්නේ පුතේ ඔන්න පරණ සිස්ටම් එක රන් වෙනවා. ඔන්න පරණ සිස්ටම් එක රන් වෙනවා. ඒ පරණ සිස්ටම් එක රන් වෙද්දිම අපි මොකද කරන්නේ? අපි අපේ අලුත් සිස්ටම් එකත් parallelly රන් කරනවා. ඒ කියන්නේ software එක තියෙනවා, පරණ software එක තියෙනවා, පරණ website එක තියෙනවා. ඒ තියෙන ගමන්ම අපි අපේ අලුත් website එකත් රන් කරලා බලනවා වැඩේ ගොඩද කියලා. වැඩේ ගොඩ වුණොත් මොකද කරන්නේ? parallel deployment කියන්නේ පුතේ running the old system and the new system together parallelly. If the new system is successful, වැඩේ ගොඩ වුණොත් අපිට old system එක අයින් කරන්න පුළුවන්. එහෙම වැඩේ ගොඩ වුණ නැත්නම් වැඩේ කෙලවුණොත්, if the new system didn't work, we can go ahead still with old system. මොකද මූ තාම අපිට ඉන්නවා. ඌ අයින් කරන්නේ නැහනේ. Parallel deployment කියන්නේ මොකක්ද පුතේ? Running both the old system and the new system parallelly. And if the new system is successful, we are applying the new system. If the new system is unsuccessful, we are going ahead with the old system. හරිද? තේරුණාද වැඩේ? එලකිරි. ඊට පස්සේ පුතේ අපිට තියෙන්නේ pilot deployment. Pilot deployment එක වෙන්නේ මෙහෙමයි පුතේ. අපිට old system එක තියෙනවා. old system එකේ අපිට තියෙනවානේ හතරක් දැන් මම අපි කතා කරේ IT, HR, sales and තමයි දැන් accounting කියලා. new system එකේ තියෙනවානේ ඔය හතරම. new system එකේ තියෙනවානේ ඔය හතරම. IT, HR, sales and accounting කියලා. new system එකේ තියෙනවානේ ඔය හතරම. ඔය හතරටම හදපු system හතරක් තියෙනවනේ නේ. මේ එක සිස්ටම් එකක් අයින් කරලා අනිත් සිස්ටම් එක විතරක් රන් කරලා බලනවා. දැන් මේ parallel deployment එකේ මොකද උනේ? full system දෙකම රන් වුණා. හැබැයි pilot එකේ මොකද වෙන්නේ? full system දෙකම රන් වෙන්නේ නැහැ එකපාර. හොඳට අහගන්න. old system එක තමයි currently දුවන්නේ. මේ දැන් දුවනවා. හරිනේ? මෙයා දැන් දුවන ගමන් ඉන්නේ. මෙයා දැන් දුවනවා. මෙයා දුවද්දී මෙයාගෙන් අපි IT එක ගලවනවා. මෙයාගෙන් IT එක ගලවලා මෙයාගේ IT එක කනෙක්ට් කරලා බලනවා වැඩේ ගොඩද කියලා. pilot deployment එකේදී තේරුණාද? මෙයා දැන් දුවන ගමන් ඉතින් එක කෑල්ලක් ගලවනවා. එක කෑල්ලක් ගලවලා අලුත් එක කෑල්ලක් දාලා බලනවා දුවනවාද කියලා. එක දුවනවා නම් හරි. ඊට පස්සේ HR එක ගලවනවා මෙයා. HR එක ගලවලා අලුත් HR එක කනෙක්ට් කරනවා. ඒ වගේ පුතේ කෑල්ලෙන් කෑල්ල වැඩ කරනවද හරිද වැරදිද කියලා බල කෑල්ලෙන් කෑල්ල කනෙක්ට් කරන එකට අපි කියනවා pilot deployment කියලා. තේරුණාද? What is pilot deployment? You deploying the system only to a selected area. Deploying the system only to a selected area. Only to a selected area is known as pilot deployment. only to මේකේ මතක තියාගන්න ඕන වචනේ තමයි පුතේ selected area එකට විතරයි. deploying the system to a selected area. හරිද? ඉතින් මේකත් පුතේ pilot deployment එකට ගොඩක් සමානයි. මොකක්ද? phase deployment. phase deployment එකේ වෙන්නේ පුතේ මේකේ deployment එක වෙන්නේ stage by stage. stage by stage. ඒ කියන්නේ පරණ සිස්ටම් එක තාම දුවනවා. ඕල්ඩ් සිස්ටම් එක දුවනවා. ඒ ඕල්ඩ් සිස්ටම් එක දුවන ගමන් තියෙද්දි
මෙයා මගේ පළවෙනි ෆේස් එක දානවා. පළවෙනියට IT එක මාරු කරලා තියෙනවා. ඕල් සිස්ටම් එක දුවනවා. යටින් අලුත් සිස්ටම් එකේ IT එක විතරක් දුවනවා. ඒ IT එක දුවද්දි IT එක වැඩේ ගොඩ කියලා තේරෙනවා. ෆේස් බයි ෆේස්. ඒ IT එක දුවද්දි ඊට පස්සේ එතනට හේවම දානවා සේල්ස් එක. සේල්ස් එකක් දුවන ඕල් සිස්ටම් එක තාම දුවනවා. ඕල් සිස්ටම් එක තාම දුවනවා. සේල්ස් එක දුවද්දි ඊට පස්සේ පුතේ HR එක කනෙක්ට් කරනවා. ඒත් ගොඩ වැඩේ ගොඩ. එතකොට දානවා accounting එක. දැන් යටින් full system එකම දුවනවා. ඒ full system එකම වැඩ නම් මෙන්න මේ ඕල් සිස්ටම් එක අයින් කරලා දානවා. That is called phase system deployment. new system එක deploy වෙන්නේ stage by stage. එකපාර මාරු වෙන්නේ නැහැ. අපි stage by stage ඉස්සෙල්ලාම එක පරණ සිස්ටම් එක දුවද්දි එකක් දාලා බලනවා යටට වැඩ. ඊළඟට ස්ටේජ් එක, ඊළඟ ස්ටේජ් එක, ඊළඟ ස්ටේජ් එක, ස්ටේජ් 4ම වැඩ නම් පරණ සිස්ටම් එක අයින් කරලා දානවා. phase deployment එකේ වෙන්නේ stage by stage. deployment වර්ග 4 නම් මෙච්චරයි. මම දන්නවා දැන් උස්සලා ඉඳන් පාඩම අහන් ඉඳලා දැන් වෙද්දි එපා වෙලා ඇති මොන මගුලක්ද කියලා නේ. අපි ආයෙ බලමු එකින් එක deployment එකත් ලේසියෙන් ඔළුවට දාගමු. ලොකු අවුලක් නැහැ. direct deployment කියන්නේ මොකද්ද පුතේ? පරණ deployment එක සම්පූර්ණයෙන් අයින් කරා අලුත් deployment එක run කළා. හරිද? ඊට පස්සේ අපි කතා කරා parallel deployment එක ගැන. අලුත් deployment එකක් run වෙනවා. new deployment එකක් අලුත් system එකක් run වෙනවා. old system එකක් run වෙනවා. new system එකක් run වෙනවා. new system එක වැඩ නම් old system එක ගලවලා අයින් කරා. new system එක fail නම් old system එකේ run වෙනවා තමයි. හරිද? ඊට පස්සේ අපි කතා කරා pilot deployment. pilot deployment එකේ වචනේ තමයි selected area. old system එකයි new system එකයි දෙකම තියෙනවා. old system එකේ එක selected area එකක් disable කරලා new system එකේ එක selected area එකක් connect කරලා බලනවා. වැඩේ ගොඩ නම් ඒ වගේ area by area අපි deployment එක යනවා. අන්තිමට පුතේ තියෙන්නේ phase deployment. phase deployment කියලා කියන්නේ පුතේ stage by stage. පරණ සිස්ටම් එක උඩින් දුවනවා. එක ස්ටේජ් එකක් දාලා බලනවා. වැඩ දෙවෙනි ස්ටේජ් එක දානවා, වැඩ 3 දානවා, වැඩ 4 දානවා, වැඩ ස්ටේජස් 4ම වැඩ. 4ම වැඩම විතරයි නම් උඩ එක අයින් කරලා දානවා. ඒකට අපි කියනවා phase deployment. මතක තියාගන්න වචන දෙක. phase නම් stage by stage, pilot නම් selected area. ගොඩ නේද? එලකිරි. දුවේ පුතේ මේ සිස්ටම් වර්ග 4 නම් ඔළුවේ තියාගන්නා. ස්ටේජස් ටික ලේසි. ටෙස්ටිං ඇන්ඩ් ඩීබගින් ඔප්ෂන් 4යි, ඩිප්ලොයිමන්ට් ඔප්ෂන් 4යි හොඳට ඔළුවේ තියාගමු. මම හිතනවා තේරෙන්න ඇති කියලා. එහෙනම් අපි යමු අපේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ අන්තිම ස්ටෙප් එක මේන්ටෙනන්ස් ඔෆ් සිස්ටම්. ඒ කියන්නේ පුතේ ඔයා මේ අර කලින් ඩිප්ලොයි කරපු සිස්ටම් එක කාලයක් යූස් වෙද්දී ඕකේ අවුල් එනවා, අලුතෙන් යූසර් රික්වයර්මන්ට්ස් එනවා, අප්ඩේට් කරන්න වෙනවා, අලුතෙන් යූසර් ඉන්ටර්ෆේස් අප්ඩේට් වෙන්න පුළුවන්, software technology අප්ඩේට් වෙන්න පුළුවන්, network technology, hardware technology මේ ඕන දෙයක් අප්ඩේට් වෙන්න පුළුවන් නේ. මිනිස්සු අප්ඩේට් වෙනවනේ. එතකොට පුතේ සිස්ටම් එක විතරක් පරණ වෙලා බෑ. සිස්ටම් එකත් මොකද වෙන්න ඕනේ? සිස්ටම් එකත් අප්ඩේට් වෙන්න ඕනේ අපිත් එක්කම. ටෙක්නොලොජි එකත් එක්කම system also should be update. user requirements වැඩි වෙන්න ඕනේ. එතකොට ඔයා සිස්ටම් එක ඩෙවලොප් කරන්න ඕනේ. developing the system to new user requirements. user requirements මොන හරි වැඩි වුණොත් ඒක ඔයාගේ වගකීමක්. ඔයාගේ සිස්ටම් එකේ new user requirements ටික හදලා දෙන්න ඕනේ, ඩෙවලොප් කරන්න ඕන වගේ පරණ සිස්ටම් එක. ඊට අමතරව පුතේ ටෙක්නොලොජි අප්ඩේට් වෙලා තියෙනවා නම් ඔයාගේ මේන්ටෙනන්ස් වලදී you should adapt to new trends and technologies. adapt to new trends and technologies. adapt to new trends and technologies කියන කැලලක් වෙන්න ඕනේ. අලුත් ටෙක්නොලොජි එකකට වගේ සිස්ටම් එක අප්ඩේට් කරන්න ඕනේ. අලුත් ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්න ඕනේ. එහෙම නේද? අලුත් දේවල් ෆලෝ කරේ නැත්තම් පුතේ අපිට වෙන්නේ
පරණ පණුව වගේ පස්වල වැලකෙන්න. මං කියන්නේ මේකට විතරක් නෙමේ ජීවිතේටත් වැදගත්. දේවල් අලුත් වෙද්දී අපිත් අලුත් වෙන්න ඕනේ. අපිත් පරණ ගල් යුගයේ වෙලා ඉඳලා නැහැ. එහෙම හිටියනම් මිනිස්සු තාම ගල් යුගයෙන් දියුණු වෙලත් නැහැ. So with the development of everything පුතේ, you should also develop your life. දැන් ඕගලන්ට ස්ටඩීස් කරන්න තියෙන හොඳම සාධකයක් තමයි YouTube. ඒ TikTok එකේ තියෙනවා STEM කියලා ඔප්ෂන් එකක්. ස්ටඩීස් විතරයි ඒක යන්නේ. ගිහිල්ලා ඒවා බලන්න. එහෙම නැත්නම් ඕගලන්ට you got covered by AI. පුතේ තව එක දෙයක් මේ maintenance of system එකේදී අපිට කරන්න පුළුවන්. ඒ තමයි පුතේ regular checking for errors and rectify them. ඔන්න ඔච්චරයි දෙයියනේ ඔළුවේ තියාගන්න තියෙන්නේ. Maintenance of system එකේදී අලුතෙන් user requirements තිබ්බොත් you can add them, adapt to new trends and technologies, and you can regularly check for errors, and if there is errors you can rectify them. මෙතනින් පුතේ maintenance of the system කියන කැලලත් ඉවරයි. So for the last time මාත් එක්ක එකපාරක් ඔක්කොම system development life cycle එකේ process එක චුට්ටක් අපි ඔළුවට දාගමු. හරිද? එහෙනම් පුතේ මුලින්ම මොකද කරන්නේ? Identification of user requirements. Interviews කියපන්, observation කරපන්, prototyping කරපන්, sample collection and documentation. ඔන්න ඔය steps ගොඩාක් අපි කතා කරා. ඊට පස්සේ designing the solution, software එක අඳුර ගන්න software architecture, user interface, main system hardware and components. ඊට පස්සේ deciding the infrastructure, web එකට, DB එකට, software එකට ඔක්කොම decide කරන්න. Designing the solution, coding the solution කියන්නේ පුතේ ඔක්කොමට design කරා නම් solution එක code කරන්න using any programming language that will match your objective. ඊට පස්සේ මොකද කරේ? testing and debugging process එකේ හතරක් තියෙනවා. unit testing, integration testing, system testing and acceptance testing අපි කතා කළා. ඊට පස්සේ අන්තිමට පුතේ deployment of system එකත් කරන්න ඕනේ. හතරක් තියෙනවා: direct deployment, parallel deployment, pilot deployment and phase deployment. ඒකත් ගොඩ දැම්මා. අන්තිමම step එක maintenance of the system උත් අපි ලස්සන්ට කතා කරලා වැඩේ කරා. මතකයිනේ? ඔය ටික තමයි පුතේ system development life cycle එක ඇහුවොත් ඕගොල්ලන්ගේ second paper එකේ අහන්න තියෙන්නේ ඔන්න ඔච්චරයි. ඔළුවට දාගෙන තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔව් මම දන්නවා මේකේ models එහෙම තියෙනවා. waterfall model එක තියෙනවා, iterative incremental model එක තියෙනවා පුතේ. ඒත් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් තව දවසක මේ වගේ අමාරු දේවල් සිම්පල් කරලා ඔළුවට දාන ලස්සන ලෙසන් එකකින් අපි හමු වෙමු වීඩියෝ රෙකෝඩින් එකකින්ම. එහෙනම් ICT පිස්සන් ICT වැඩ්ඩන් කරන ICT අපේ පන්තියෙන් නවෝත්සව මෙතනින් සමු ගන්නවා. ජය වේවා. මතක ඇතුව මේ ටික ගොඩ දාගන්න. ඔයගොල්ලන්ගේ අතේ පැන තියෙන්නේ ජීවිත කතාව ලියා ගන්න එක ඔයගොල්ලන්ගේ වැඩක්. ජය වේවා.